Hello everyone, welcome to my YouTube channel. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන්. ඉතින් මූලික අයිතිවාසිකම් කියන්නේ මොන වගේ දෙයක්ද? ඔයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලාද කියලා දැනගන්නේ කොයි විදිහටද? සහ ඒවට අපේ රටේ නීති ඇතුළේ තියෙන ප්‍රතිකර්මයන් මොනවාද කියන කාරණා ගැන අද මේ වීඩියෝ එකෙන් සරලව ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් ආරාධනා කරනවා වීඩියෝ එක අවසන් වෙනකන් හැඳී සිටින්න කියලා. නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් නෙවෙයි. ඒ වගේම ඔයාගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඔබ දැනුවත් විය යුතුයි. එසේ නොවේ නම් ඔබේ අයිතිවාසිකම් තව කෙනෙක් විසින් උල්ලංඝනය කරાવી. ඒ නිසා අපි බලමු අද මේ මූලික අයිතිවාසිකම් කියන්නේ මොනවද කියලා. අපි මේ ලෝකයේ මිනිසුන් මිනිසෙක් වශයෙන් උපත ලැබීම නිසාම සෑම මිනිසෙක්ටම මානව හිමිකම් හිමි වෙනවා. මානව අයිතිවාසිකම් හිමි වෙනවා. ඒ කියන්නේ මානව ගරුත්වයක් සහිතව ජීවත් වෙන්න, අනිත් අයගේ බාධා කිරීම වලින් තොරව ජීවත් වීමේ අයිතිය සෑම මිනිසෙක්ටම ස්වභාවයෙන්ම මිනිසෙක් වීම නිසා හිමි වෙනවා. ඒ වගේම එක එක රටවල් තම තමන්ගේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට, ඒ කියන්නේ තමන්ගේ රටේ උත්තරීතර නීතියට මේ මානව හිමිකම් අතුරින් අයිතිවාසිකම් ඇතුළත් කරනවා. මෙන්න මේවා අපේ රටේ මූලික අයිතිවාසිකම් විදිහට හඳුනා ගන්නවා. මෙන්න මේ අයිතිවාසිකම් උල්ලංඝනය කරොත් යම්කිසි කෙනෙක් ඒ අවස්ථාවේදී ඔබට මෙන්න මේ විදිහේ ප්‍රතිකර්මයන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා නීතිය ඉදිරියේ. මේ වගේ දේවල් කරන්න පුළුවන් කියන කාරණය සම්බන්ධයෙන් අධිකරණයට යෑමේ හැකියාව තියෙන බවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සඳහන් කරනවා. ඉතින් අපි බලමු ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින ප්‍රවේශය කොයි වගේද සහ ඒ සම්බන්ධයෙන් අධිකරණය දක්වන ඊටාම සාර්ථක ප්‍රගතිශීලී පියවරයන් මොනවාද කියන කාරණය සම්බන්ධයෙන් අපි අද අවධානය යොමු කරමු. ඉතින් අපි බලමු අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් තුන්වන පරිච්ඡේදය සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් සරලව කතා කරන්නම්. මොකද මහජනතාවගේ අදහස් දැන ගැනීම සම්බන්ධයෙන් වෙනකොට අපි නීතිය සම්බන්ධයෙන් ඉතා සරලව සාකච්ඡා කිරීම වැදගත් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගත්තාම ඒකේ සඳහන් වෙනවා ඔබට සිතීමේ හෘද සාක්ෂිය සහ කැමැති ආගමක් ඇදහිීමේ නිදහස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අනුල්ලංඝනීයව ලබා දෙනවා. ඒ කියන්නේ ඒක කිසිම විදිහකින් සීමා කිරීමේ හැකියාවක් නැහැ. මොකද ඔයා හිතන දේ ඔබේ සිතීමේ ශක්තිය කිසි කෙනෙක්ට පාලනය කරන්න හැකියාවක් නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 11 වෙනි ව්‍යවස්ථාවෙන් කියනවා ක්‍රූර අමානුෂික වද හිංසාවෙන් වැළකීමේ අයිතිය. මෙන්න මේ අයිතිවාසිකම සම්බන්ධයෙන් බොහෝමයක් නඩු තීන්දුව සාකච්ඡා වෙනවා. විශේෂයෙන්ම පොලිස් නිලධාරීන් හා සම්බන්ධයෙන්, ඒ වගේම බන්ධනාගාර, ඊට අමතරව අද වන විට අධ්‍යාපන ආයතන, පාසල් ආශ්‍රිතව සිද්ධ වෙන මානසික පීඩනයන් සම්බන්ධයෙන්, මානසික හිංසනයන් සම්බන්ධයෙන් උත් සාකච්ඡා කරනවා. මේ ක්‍රූර අමානුෂික වද හිංසාව කියලා කියන්නේ ක්‍රූර සහ අමානුෂික ආකාරයෙන් කායිකව විතරක් නෙවෙයි, අපිට මානසිකව යම්කිසි තැනැත්තෙක් විසින් වද හිංසාවක් සිද්ධ කරනවා නම් එවැනි අවස්ථාවකදීත් මේක මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් වෙනවා. තවත් වැදගත් කාරණයක් වෙනවා මේ අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් විදිහට සලකන්න නම් තිබිය යුතු ප්‍රධාන අවශ්‍යතාවය විදිහට සලකන්නේ එය විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් සිදුවිය යුතුයි. මේ අපි දැන් සාකච්ඡා කරන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් ඔබට ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න පුළුවන් වෙන්නේ එය විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් සිදු වුණා නම් විතරයි. ඔබ පෞද්ගලික ආයතනයක වැඩ කරද්දී ඔබට සිදුවන මානසික හිංසනයන් හෝ ක්‍රූර අමානුෂික වද හිංසාවක් අසල්වැසියෙක්ගෙන් හිතවතෙක්ගෙන් වෙන දෙයක් මේ යටතට ආවරණය වෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් වෙනම නිර්සත්‍යයන් පවතිනවා. මේකෙන් ආවරණය වෙන්නේ විධායක හෝ පරිපාලන ක්‍රියාවක්. ඒ කියන්නේ විධායකයෙ විසින් හරි එහෙමත් නැත්නම් පරිපාලන ආයතන විසින් හරි රටේ තියෙන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පොලිස් දෙපාර්තමේන්තු ඇතුළු ඒ දෙපාර්තමේන්තු, ඒ වගේම විවිධ අමාත්‍යාංශ පවතිනවා ලංකාවේ. එතකොට මෙන්න මේ අමාත්‍යාංශයන් විසින් සිද්ධ කරන්නා වූ යම්කිසි ක්‍රියාවක් නිසා, ඒ වගේම පාසල් පරිපාලනයන් මෙන්න මේ වගේ දෙයකින් හරි එවැනි යම්කිසි විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් ඔබට යම් අසාධාරණයක් සිද්ධ වෙනවා නම් එවැනි අවස්ථාවකදී තමයි ඒක මූලික අයිතිවාසිකමක් විදිහට සලකන්න වෙන්නේ. ඉතින් අපි බලමු මේ දෙවෙනි ව්‍යවස්ථාවෙන් අපි කිරුවේ ක්‍රූර අමානුෂික වද හිංසාව ගැන. මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒකට හේතුව බොහොමයක් අයිතිවාසිකම් ඔබට අහිමි වෙන්නේ ඔබ ඒ සම්බන්ධයෙන් නිසි දැනුවත් වීමක් නොමැති නිසා වෙයි. මෙහිදී ක්‍රූර අමානුෂික වද හිංසාව කිව්වහම
මේක අපිට සම්බන්ධ කරන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි ව්‍යවස්ථාවත් සමගයි. 13 වෙනි ව්‍යවස්ථාවේ තියෙනවා අත්අඩංගුවට ගැනීම සහ සිරපාරේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් විශේෂ විධිවිධානයන් කිහිපයක්. ඒ වගේ යම්කිසි ව්‍යතිරේකී අවස්ථාවලුත් තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ මහේස්ත්‍රාත්වරයෙක් ඉදිරිපත් කිරීම, ඒ වගේම ඔබට අත්අඩංගුවට ගත්තත් ඒ තැනැත්තා ඕනම තැනැත්තෙක් සම්බන්ධයෙන් නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය තියෙනවා. ඒ කියන්නේ අත්අඩංගුවට ගත්ත කෙනෙක් වැරදිකරුවෙක් විදිහට සලකන්න බෑ අධිකරණයකින් දෙන නියෝගයක් ලැබෙනකන්. එතකන් ඔහු නිර්දෝෂී පුද්ගලයෙක් විදිහට සලකනවා. මොකද වැරද්ද ඔප්පු වෙලා නැමැති නිසා. ඒ වගේමයි අධිකරණයක් මගින් ලබා දෙන දඬුවමක් හැරෙන්න වෙනත් දඬුවම් දීමේ හැකියාවක් කිසිදු ආයතනයකට නොමැති බවත් මේ ව්‍යවස්ථාවේ දක්වනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ගත්තාම විශාල නඩු තීන්දුව ප්‍රමාණයක් තියෙනවා. පොලිසිය අත්අඩංගුවට ගැනීමේදී පුද්ගලයන්ව අත්අඩංගුවට අරගෙන ඊට පස්සේ වද හිංසා පමනවලා තොරතුරු ලබා ගන්න උත්සාහ කරලා වද හිංසා කිරීම හරහා ඔවුන්ව ඝාතනය වීම සිද්ධ වෙනවා, මේ යාම සිද්ධ වෙනවා. ඉතා විශාල දරුණු වද හිංසාවන් සිද්ධ වීම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි දන්නවා පොලිසියේදී තොරතුරු ලබා ගන්න පාපෝච්චාරණයේදී මේ වද හිංසාවන් සිද්ධ වෙච්ච නඩු තීන්දුව ගණනාවක් තියෙනවා. හැබැයි පොලිසියට සිදු කරන පාපෝච්චාරණයක් නීති ඉදිරියේ වළංගු පාපෝච්චාරණයක් නෙවෙයි කියලා සාක්ෂි ආච්ඡාපනතේ සඳහන් වෙනවා. කෙසේ වෙතත් අමල් සුදස් සිල්වා ඇදිරිව කොඩිතුවක්ක වගේ නඩු තීන්දුව, ඒ වගේම සමන් වර්සස් ලීලා දාස වගේ නඩු තීන්දුවල මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා වෙනවා. ඊට අමතරව යම්කිසි අවස්ථාවකදී ඒ අදාළ තැනැත්තා අත්අඩංගුවේදී මිය ගියොත් එහෙම එවැනි අවස්ථාවකදී ඔහුගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් කොයි වගේ ආරක්ෂාවද තියෙන්නේ කියන කාරණේ ගැනත් කතා කිරීම වැදගත් වෙනවා කියලා හිතනවා. ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ තමන්ගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වුණාම තමන් හෝ තමන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වෙන්න කියලා. හැබැයි ඒ තැනැත්තා මිය ගියොත් ඔහුට ඉදිරිපත් වීමේ හැකියාවක් නැහැ. මේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා සෝමවතී දිරිව වීරසිංහ නඩු තීන්දුවේදී. ඒ නඩුවේදී ඒ අදාළ තැනැත්තිය පෙත්සංඛාර තැනැත්තියගේ ස්වාමි පුරුෂයා තමයි මිය යන්නේ පොලිස් අත්අඩංගුවේදී. ඒ නිසා ඊට විරුද්ධව ඇය මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළාම ගරු අධිකරණයේ විසින් ඒ නඩු විභාගය කරන්නට ඇයට හැකියාවක් නැහැ කියලා. ඒ කියන්නේ නඩුව ගොනු කිරීමට ඇයට හැකියාවක් නැහැ කියලා ප්‍රකාශ කරනවා, තීන්දුව කරනවා. හේතුව තමන් විසින් තමන්ගේ නඩුව ඉදිරිපත් කරන්න අවශ්‍යයි, තමන් වෙනුවෙන් පෙනී සිටින්න අවශ්‍යයි කියන කාරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන නිසා ඒ අර්ථ නිරූපණය අනුව. හැබැයි මේ තීන්දුවේ වෙනසක් වෙලා අද වෙන විට වර්තමාන නීති තත්ත්වයේ වෙනසක් දකින්න හම්බ වෙනවා. ඉතින් වර්තමාන නීති තත්ත්වය වෙන්නේ ශ්‍රියානි සිල්වා ඇදිරිව ඉද්දමල්ගොඩ කියන ඉතාම විශිෂ්ට ලෑන්ඩ්මාර්ක් කේස් එක. එහෙම නැත්නම් නඩු තීන්දුව. මේ නඩු තීන්දුවේදීත් ඒ අදාළ ස්වාමි පුරුෂයාව පොලිස් අත්අඩංගුවේදී මිය යනවා. ඔහුට කරපු කෘර අමානුෂික වද හිංසාව සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ශ්‍රේෂ්ඨ අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරාම අධිකරණය කරුණු අවධාරණය කරලා මේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට ලබා දීම තුළ බලාපොරොත්තු වෙන්නේ මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කියන කාරණයත් එක්ක සලකලා බලලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 සහ 13 ව්‍යවස්ථාවන් 11 ව්‍යවස්ථාව සමග කියවලා ඒ සමග විශ්ලේෂණය කළා අධිකරණයේ විශේෂ නඩු තීන්දුවක් ලබා දෙනවා. තැනැත්තෙක් මිය ගියොත් පොලිස් අත්අඩංගුවේදී පසුවෙද්දී ඔහු වෙනුවෙන් ඔහුගේ භාර්යාවට ළඟම ඥාතියෙක්ට නඩු පැවරීමේ හැකියාව තිබෙන බවට සඳහන් කරනවා මෙන්න මේ නඩු තීන්දුවේදී. ඒකත් එක්ක ඒ අධිකරණය ගත්තු ප්‍රවේශය තාම සාර්ථක ප්‍රවේශයක් බවට පත් වෙනවා. ඊට අමතරව මෑත කාලේ 2025 වර්ෂයේ ලබා දුන්න තවත් විශේෂ නඩු තීන්දුවක් මේ නඩු තීන්දුව හරහා අධිකරණය විසින් සාධාරණ සහ යුක්තිකරුක ප්‍රවේශය අනුගමනය කරලා දරුවන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වලදී අධිකරණයේ ක්‍රියාත්මක වෙන්න ඕනි ප්‍රවේශය ගැන සාකච්ඡා කරනවා. මේ නඩු තීන්දුව තමයි කමලදීන් අහමඩ් එදිරිව IP වීරකෝන් සහ තවත් අයගේ නඩු තීන්දුව. මේ නඩු තීන්දුවේදී කුඩා දරුවෙක් තමයි සොරකමකට සැකපිට අත්අඩංගුවට අරගන්නේ. අත්අඩංගුවට අරගෙන ඔහුව දෙමව්පියන්ට බලන්න ලබා දෙන්නේ නැහැ ඒ අදාළ දිනය තුලදී. ඉතින් මේ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු වුණාම මේ අත්අඩංගුවට ගැනීමේ කාර්යපටිපාටියේ තිබිච්ච වැරදි සම්බන්ධයෙන් අධිකරණය තීරණය කරනවා යම් දරුවෙක්ව අත්අඩංගුවට ගන්නවා නම් ඒ අත්අඩංගුවට අරගෙන පැය 6ක කාලයක් ඇතුළතදී ඒ දරුවාගේ ළඟම ඥාතියෙක්ට බාරකරුවෙක්ට දරුවා වෙත ප්‍රවේශ වීමේ හැකියාව ඒ සිරබාරයට පත් වෙලා ඉන්නවා නම් පොලිසිය ප්‍රවේශ වීමේ හැකියාව ලබා දිය යුතුයි කියන කාරණය අධිකරණය විසින් නියම කරනවා මෙන්න මේ නඩු තීන්දුවේදී.
ඒ වගේම මීට පෙර විභාග වෙච්ච තීරණය වෙච්ච ඉෂාරා අංජලිය ඉදිරිව වරුණි භෝගාවත් එක්ක නඩු තීන්දුවේදී අධිකරණය විසින් දරුවෙක් සිරබාරයට ගැනීමේදී ඔවුන් වැඩිහිටි සිරකරුවන්ගෙන් වෙන් කර තබා ගැනීම ඇතුළු විවිධ මාර්ගෝපදේශයන් ලබා දෙනවා මේ දරුවන් කියන කාරණය සම්බන්ධයෙන් වෙද්දී අධිකරණය විසින් විශේෂ සැලකිල්ලක් දැක්වීම සම්බන්ධයෙන්. ඉතින් ඔන්න ඔය බොහොම කෙටියෙන් සාකච්ඡා කළේ අපි මූලික අයිතිවාසිකමක් ආශ්‍රිතව ක්‍රූර අමානුෂික වද හිංසාව කොයි විදිහටද ශාරීරිකව සිද්ධ වෙන්නේ කියන කාරණය. අපි මානසික වද හිංසනය සම්බන්ධයෙන් ගත්තොත් මනෝහරි පල්ල කැටිය කියන නඩු තීන්දුව ඉතා විශිෂ්ට නඩු තීන්දුවක්. මේ නඩු තීන්දුව කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. අන්තර්ජාතික නීතිය සම්බන්ධයෙන්ත් නඩු තීන්දුව සාකච්ඡා කරලා තියෙනවා. මේ නඩුවේදී කතා කරන්නේ ඒ පාසලේදී ගුරුවරියට අනිකුත් විදුහල්පතිවරයා ඇතුළු ඇතම් ගුරුවරුන්ගෙන් සිද්ධ වෙච්ච මානසික හිංසනය මේ 11 ව්‍යවස්ථාව යටතේ සහ 12 වෙනි ව්‍යවස්ථාව යටතේ සමානාත්මතාවයේ අයිතිය උල්ලංඝනය කිරීමක් කියලා අධිකරණය තීන්දුව කරනවා. ඉතින් ඒකත් ඉතා විශිෂ්ට නඩු තීන්දුවක්. හේතුව මානසික හිංසනය කියන එකත් මේ යටතට ගැනීමට හැකියවීම ඉතා විශිෂ්ට ප්‍රවේශයක් විදිහට අපිට දැක්විය හැකියි. අතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි ව්‍යවස්ථාව ගත්තාම මේකෙන් සාකච්ඡා කරන්නේ නීති ඉදිරියේ සමානාත්මතාවය, නීති ඉදිරියේ සියලු දෙනා සමානයි කියන අයිතිවාසිකම සහ ස්ත්‍රී පුරුෂභාවය, ලිංගිකත්, එතකොට ස්ත්‍රී පුරුෂභාවය එහෙම නැත්නම් අපි කියමු ජාතිය, ආගම, දේශපාලන මතය මේ කිසිදු හේතුවක් මත කිසි කෙනෙක් වෙනස් කොට සැලකන්න හොඳ නැහැ. ඒ හේතු මත පදනම් වෙලා කෙනෙකුට වෙනස් කොට සැලකීමක් සිදු කරන්න බෑ. විධායක හෝ පරිපාලනමය වශයෙන් කියන කාරණය මේ ව්‍යවස්ථාවෙන් දක්වනවා. එතකොට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් කිසි ව්‍යවස්ථාවක මොනවා හරි අයිතිවාසිකමක් සඳහන් නොවන තැන්වලදී අධිකරණය බොහෝ වෙලාවට මේ 12 වෙනි ව්‍යවස්ථාව ආශ්‍රයෙන් මේ අයිතිවාසිකම් ආරක්ෂා වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා. මේ මූලික අයිතිවාසිකම් කියලා කියන්නේ අපිට එක වීඩියෝයකට සීමා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කතා කරන්න ඉතා විශාල කරුණු ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ඊටම කෙටියෙන් සාකච්ඡා කරන්නේ මම මේ මෑත කාලිනව තීරණය වෙච්ච හොඳ නඩු තීන්දුවක් තියෙනවා මේ මානව ගරුත්වය සම්බන්ධයෙන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි ව්‍යවස්ථාව ආශ්‍රිතව ආශ්‍රයෙන් සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් WS සත්‍යානන්ද ඉදිරියේ මහාචාර්ය කපිල පෙරේරා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මෙන්න මේ නඩු තීන්දුවේදී මේ නඩු තීන්දුව ඊටම මෑත කාලේ 2026 වර්ෂයේ තීරණය වෙච්ච නඩු තීන්දුවක්. සරලව කිව්වොත් මේ නඩුවේදී වෙන්නේ මහජන නිලධාරියෙක් ඔහු වසර 30ක පරිපාලන සේවය නිරුද්ධ වෙච්ච ඉතා පැරණි ජ්‍යෙෂ්ඨ මහජන නිලධාරියෙක්. හැබැයි මොහුව පරිපාලන සේවයෙන් ඒ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සිදු කරන කාර්යයන් එක්ක ඔහුව ඉතා විශාල නඩු ටිකක් දිග නඩු තීන්දුවක් මේක මම සරලව කිව්වොත් ඔහුව සේවයෙන් නිරපා හැරීමක් සිද්ධ වෙනවා. ඔහුට සේවයෙන් නොසලකා හැරීමක් අර අපි කියන්නේ ඔෆිස් පූල් එක සඳරනවා තබා ගන්නවා කියලා. එතකොට මෙච්චර විශිෂ්ට අත්දැකීම් තියෙන රාජ්‍ය සේවය අවුරුදු 30ක පළපුරුද්දක් තියෙන තැනත් එක්ක ඔෆිෂියල් පූල් එකක මාස ගණනාවක් රඳවා ගැනීම සහ ඔහුගේ සේවය ප්‍රතික්ෂේප කිරීම, සේවය නොසලකා හැරීම වගේ කාරණා සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරනවා. ඉතින් ඒ නඩු තීන්දුවේදී සඳහන් කරන්නේ ඒ අදාළ තැනැත්තාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කළ දීලා තියෙන්නේ සෑම තැනැත්තෙක්ටම 12 යටතේ මානව ගරුත්වයෙන් යුතුව ජීවත් වෙන්න නිදහස, යුක්තිය, මානව ගරුත්වය මෙන්න මේ දේවල් 12 වෙනි ව්‍යවස්ථාව යටතේ ආරක්ෂා කරලා තියෙනවා. ඒ නිසා එහිදී මහජන භාර සංකල්පයෙන් මහජන නිලධාරියෙන් වුණාම ඒ අදාළ මහාචාර්ය කපිල පෙරේරා කියන තැනැත්තා විසින් අමාත්‍යාංශ ලේකම්වරයා විදිහට තමන්ට පැවරලා තියෙන මහජන භාර සංකල්පමය කාර්යයන් නිසියාවෙන් ඉටු කරලා නැහැ. ඒ යටතේ මේ තැනැත්තාගේ වෙත්සම් කරගේ මානව ගරුත්වයට හානි කිරීමක් 12 ව්‍යවස්ථාව යටතේ සිද්ධ වෙලා තියෙනවා කියලා අධිකරණය විසින් හඳුනාගෙන තියෙනවා. මෙන්න මේ නඩු තීන්දුවේදී එතකොට අපිට දකින්න හම්බ වෙනවා අධිකරණයේ ප්‍රධානව හඳුනා නොගත් ඇතම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ආරක්ෂාවන් මේ හරහා ලබා දීලා තියෙනවා. විශේෂයෙන් අර මම පෙර සඳහන් කරපු ශ්‍රියානසිල නඩු තීන්දුව හරහා ජීවත් වීමේ අයිතිය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශිත දක්වලා නැහැ. හැබැයි අද වෙද්දී මේ නඩු තීන්දුව හරහා ශ්‍රියානසිල නඩු තීන්දුව හරහා ජීවත් වීමේ අයිතිය අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුනාගෙන තියෙනවා කියන කාරණයක් මතක් කළ යුතුයි. ඊට අමතරව අපි ගියොත් එහෙම 13 වෙනි ව්‍යවස්ථාවේ මම කිව්වා සිරබාරයට ගැනීම, රඳවා තබා ගැනීම සම්බන්ධ කාරණා සාකච්ඡා වෙනවා. ඊට අමතරව අපි 14 වෙනි ව්‍යවස්ථාවට ගියොත් 14 වෙනි ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ යම්කිසි තැනැත්තෙක් සම්බන්ධයෙන් පවතින භාෂණයේ ප්‍රකාශනයේ අයිතිවාසිකම. ඒ කියන්නේ යමක් ප්‍රකාශ කිරීමට තියෙන අයිතිවාසිකම කොයි වගේද? එතකොට කතා කරන්න, සමාජ මාධ්‍ය යමක්
ප්‍රකාශ කරන්න, අදහස් දක්වන්න, උද්ඝෝෂණ කරන්න, මේ වගේම එවැනි අයිතිවාසිකම් දක්වනවා. රැකියාවක නියුක්ත වීමේ අයිතිය, ග්‍රාමයේ ඒමේ නිදහස, රටකට ගිහිලා නැවත ලංකාවට ඒමේ අයිතිය පුරවැසියට තියෙනවා. මෙවැනි අයිතිවාසිකම් රැසක්. ඒ වගේම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කියන අයිතිවාසිකම් 14 වන ව්‍යවස්ථාව හරහා ආවරණය කරලා තියෙනවා. ඉතින් මේ අයිතිවාසිකම් ඊටම දීර්ඝව සාකච්ඡා කළ යුතු අයිතිවාසිකම්. සරලව සඳහන් කළේ අපි වෙනත් වීඩියෝ එකකින් අනිකුත් අයිතිවාසිකම් සම්බන්ධිනුත් දීර්ඝව සාකච්ඡා කරන්නම්. අද විශේෂ අවධානයක් යොමු කළේ අපි 11 වෙනි අවස්ථාවට විශේෂයෙන්ම 12 වෙනි අවස්ථාව සම්බන්ධිනුත් අප වැදගත් කරුණු රාශියක් සාකච්ඡා කළා. දැන් අපි බලමු ඔබේ මූලික අයිතිවාසිකම් විධායකව පරිපාලන ක්‍රියාවකින් උල්ලංඝනය වෙලා තියෙන අවස්ථාවකදී ඔබ කොහොමද මේ සම්බන්ධයෙන් ප්‍රතිකර්ම ගන්න කියලා. අයිතිවාසිකම උල්ලංඝනය වෙලා ඒ සම්බන්ධයෙන් උල්ලංඝනය උනා කියන එක දැනගෙන මාසයක කාලයක් ඇතුළතදී ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්න අවශ්‍යයි. ඒ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරන්න ඕනි ඔබ හෝ ඔබ වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෙක් මාර්ගයෙන්. හැබැයි අර ශ්‍රියානි සිල්ලා නඩතින්දි කිව්වා වගේම එතන නැත්තා ඒ අදාළ ක්‍රියාවෙන් මිය ගිහින් නම් ඒ වෙනුවෙන් ළඟම ඥාතීන් නඩු පැවරීමේ හැකියාව මේ වෙන විට නීතිය ඉදිරියේ හැකියාවක් තිබෙන නිසා එවැනි ආකාරයට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට මූලික අයිතිවාසිකම් අඩු සම්බන්ධයෙන් අධිකරණ බලය තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 126 ව්‍යවස්ථාවන් සමග ගත්තාම ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් වෙලා නම් ඒ සම්බන්ධයෙන් වන්දි ප්‍රදානය කිරීම සිද්ධ කරනවා. ගොඩක් වෙලාවට ඒ වන්දි ප්‍රදානය ඒ අදාළ තැනැත්තන්ගේ පෞද්ගලික මුදලෙන් සිද්ධ කරන්න කියන කාරණය අපි දකින්න හම්බ වෙනවා. ඉතින් ඒ නිසා විධායකව පරිපාලන සේවයේ නිරතගෙන කෙනෙක් නම් ඔබ සෑම විටම මතක තබා ගත යුත්තේ ඔබේ අයිතිවාසිකම් වගේම ඔබ අනිත් අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඕනේ. එහෙම නොවුනොත් ඔබට සිද්ධ වෙන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය යටතේ යම් කිසි කෙනෙක්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් කරහොත් එවැනි අවස්ථාවකදී ඔබේ පෞද්ගලික මුදලින් ඒ වන්දි මුදල් ගෙවීමට සිද්ධ වෙනවා. මොකද රජයකට ගෙවන්න බෑ. ඔබ විධායකව පරිපාලන නාමයෙන් ඔබට පැවරෙන රාජකාරී මහජන භාර සංකල්පය යොදාගෙන මහජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් මිස ඒක හුදු තමන්ගේ උවමනාවන් ඉටු කර ගැනීම සඳහා යොදා නොගත යුතුයි කියන කාරණේ සිහි තබා ගත යුතුයි. එසේ නොවුනහොත් මූලික අයිතිවාසිකම් අඩු තීන්දුව වල වගඋත්තර කරුවන් විදිහට ඒ වැරදි කරුවන් බවට පත් වුණොත් එහෙම ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් වන්දි ගෙවීමට සිද්ධ වෙනවා. අතට මේ අයිතිවාසිකම් හැම එකක්ම සීමා සහිත අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 සහ 11 ව්‍යවස්ථාවන් හැරෙන්න හේතුව ජාතික ආරක්ෂාව, ජාතික සෞඛ්‍ය, ජාතික සමගිය ආරක්ෂා කිරීම සඳහා දක්වන 15 වන ව්‍යවස්ථාවේ සීමාවන්ට යටත්වයි මේ අයිතිවාසිකම් ක්‍රියාත්මක වෙන්නේ. යම් අවස්ථාවකදී රජයට සිද්ධ වුණොත් යම් කිසි වෙලාවක ජාතික සමගිය ආරක්ෂා කරන්න භාෂණයේ නිදහස, ප්‍රකාශනයේ නිදහස සීමා කරන්න අවශ්‍යයි කියලා යම් කිසි කාල සීමාවකට ඒක සිද්ධ කරන්න අයිතිවාසිකම අයිති රාජ්‍යයට තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වෙනි ව්‍යවස්ථාවෙන් ඒ සීමා කිරීම හරහා. ඉතින් ඒ නිසා ඒ සීමා කිරීම වලට යටත්වයි අපි අයිතිවාසිකම් භුක්ති විඳින්නේ. නමුත් ඒ සීමා කිරීම මේ කියන්නේ ඒ යම්කිසි කාල සීමාවකට විශේෂ හේතුවක් නිසා විතරයි මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ. එහෙම නොවෙනවා නම් ඒ අයිතිවාසිකම් ඔබට භුක්ති විඳීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබට අයිතියක් තියෙනවා වගේම ඔබට යුතුයකමක් තියෙනවා අනෙක් කෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න මතක තබා ගන්න. ඔබට සරයට වනමින් පාරේ ගමන් කළ හැකි වුණත් ඒ අනිකාගේ නාසයකින් කෙලවර විය යුතුයි කියලා ලැස්කි කියලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සම්බන්ධ නීතිමය ප්‍රවේශය කොයි වගේද කියන කාරණය. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක අවසන් කරන්න. එහෙනම් channel එකත් එක්ක රැඳී සිටියට බොහොම ස්තුතියි. subscribe කරලා comment එකක් එකතු කරගෙන යන්න. අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ස්තුතියි.